අප ඉදිරිපිට අලුතින් ප්‍රතිසංස්කරණය කරන ලද කොකාවිල් කුළුණ එත. දකුණු ආසියාවේ උසම සම්ප්‍රේෂණ කුළුණ. එය අපේ රටේ උතුර සහ දකුණ සම්බන්ධ කරන ඉංජිනේරු විද්‍යාවේ ආශ්චර්යයකි. නමුත් මෙම ස්ථානයේ සැබෑ ශක්තිය ඇත්තේ ඉහත වානයවල නොව යටින් නැති පසෙහිය. 1990 දී මෙම ස්ථානය ආරක්ෂා කරන ලද්දේ කපිතාන් සාලිය අලදෙනිය සහ නිර්භීත සොල්දාදුවන් 52 දෙනෙකු විසිනි. ඉවත්වීමට නියෝග කළ විට කපිතාන් අලදෙනිය ඔහුගේ තුවාල ලැබූ මිනිසුන් අතහැර යාම ප්‍රතික්ෂේප කළේය. ඔහු ප්‍රසිද්ධියේ රේඩියෝවෙන් මම මැරෙනතුරු සටන් කරමි යනුවෙන් පැවසිය. ඔහු එසේ කළේය. ඔවුන් සියල්ලෝ මෙසේ කළ. ඔවුන් අපගේ ජාතිය ආරක්ෂා කිරීම සඳහා මුල් කුළුණ විනාශ කළ අතර එම ක්‍රියාවලියේදී ඔවුන්ගේ ජීවිත පූජා කළ. අද මෙම නව කුළුණ අපගේ ඔරොත්තු දීමේ හැකියාවේ සංකේතයක් ලෙස පවතී. නමුත් ඒ අසල ඇති ස්මාරකය ඔවුන්ගේ පරිත්‍යාගයට සාක්ෂියක් ලෙස පවතී. අද මෙහි සංඥාව ශක්තිමත් වන්නේ ඔවුන්ගේ ආත්මය ශක්තිමත් වූ බැවිනි.